ඔන්න පේනවද මේ තියෙන්නේ පුතා මාව ඇඳපු කියන්නේ මදර්ස් ඩේ එකට මාව ඇඳලා තියෙන චිත්‍රයක්. මේක ස්කූල් එකේදී ඉතින් කරලා නර්සරි එකේදී මට ගෙනල්ලා දුන්නා අර මලත් එක්ක. ඉතින් මම ඒක ලැමිනේටින් කරලා කුසියේ එල්ලගත්තා. දැන් මම මේ හදන්නේ කුසියේ මෙන්න මේ පරණ ඒවා ටික ගලවලා අලුත් එකක් ගහගන්න. ඕගොල්ලන්ට මතක ඇති මේ බිත්තියේ එක නම් මෙන්න මේ ඉටි රෙද්ද තමයි අයින් කරන්න හදන්නේ. මේක මම දාන විදිහ ඕගොල්ලන්ට පෙන්නලා නැහැ කලින් එක. මොකද මේක මං ගෙනාවේ යාරයයි ඒක මදිත් උනා. හැබැයි ඔය බිත්තියේ ගහලා තියෙනක නම් ගහනම ඉඳන් මම පෙන්නලා තියෙන මගේ වීඩියෝ එකක් තියෙනවා. ඒක බලන්න ලින්ක් එක දාන්නම්. ඉතින් මෙන්න මේ හඩ අයින් කරන් තමයි හදන්නේ. අවුරුදු 1මාරක් මේකට දැන්. ඔන්න ඉතින් අස් කරලා වැඩේ පටන් ගන්නයි හදන්නේ. ඉතින් ඔයගොල්ලන්ට මම ඕන දැන් පෙන්නනවා රසම් එකක්. මේක ඉතින් කැස්ස හෙම්බිරිස්සා වුණා වගේ එනකොටම මුලදී වගේ හචින් එකක් යනකොට මේක අරන් බොන්න හොඳට දෙහි ලුණු ඉතා වැඩිපුර දාලා ඇඟට මාර පිට් එකක් එනවා. සමහරවිට හෙම්බිරිස්සා වෙන එකත් නවතිනවා. මේක ගොඩක් හොඳයි. ඔන්න අලුතින් ආපු තවත් යාළුවෙක්. ඉතින් පේනවනේ තියලා තියෙන්නේ වතුර එකක් ඇතුලේ. මෙන්න මේක ඔයගොල්ලන්ට මම හදනවා පේනලා තියෙනවා මගේ හැඳි දාන ටින්. ඉතින් මෙන්න මේක මම දැන් ගලවලා අයින් කරනවා. දැන් කොච්චර පිහිටුවත්තර මිටි රෙද්දයට තියෙන ඒවා දැන් ගොඩක් දවස් කියන්නේ මේක දැම්මේ මම ගිය අවුරුද්දේ අප්‍රේල්වලට. ස්ටාර්ට් වෙලා දිනක පොඩ්ඩක් ඉතින් එයාට ඉතින් අත දාන්න ඕනේ. ඉතින් මෙන්න මේ ගොඩාක් කාලෙකින් ආපු හින්දා පොඩ්ඩක් කතා කරන්න හිතුණා. ඉතින් මෙන්න මේක තමයි ගත්ත ඉටි රෙද්ද. මේක පළලයි මේක. මම හිතන්නේ 60 උස. මේ 60 පළල කියන්නේ 60 පළල ඉටි රෙද්ද. දැන් මේ මම කලින් දාලා තිබ්බා වගේ නම් මේක කුලිටි නෑ අනේ. මට ඒ වගේ එකක් හම්බුනේත් නෑ. දැන් මේක තමයි තියෙන්නේ. ඉතින් මට තව ඇවිද ඉන්නත් බෑ. හම්බෙච්ච එක ගත්තා. මේක මට ලොකු ලස්සනක් උනේ නැහැ ඒනොට. ඇවිද ඉන්න බෑ. මොකද ඒ වෙලාවේ ගත්තේ නැත්නම් ගෑනෙන්නේ නැහැ. බැරි වෙනවා. කීප පාරක්ම ගන්න හිටියා ගන්න බැරි වුණා. ඉතින් මේ වෙලාවේ හම්බෙච්ච වෙලේ ගත්තා. හැබැයි ගාන වැඩි. මොකද මේක මම මෙන්න මේ විදිහට දෙකට නවලා මේක අර දැන් පළල වැඩිනේ. ඒ පළල 60 පළල දෙකට කපාගෙන යන්නේ. මේ ඒකට ගානට එනවා. මොකද නැත්නම් මේකට පළල වැඩිනේ. මම මේක ගත්තේ 360යි. යාරේ මෙන්න මේ වගේ දෙකට කපා ගත්තම හරි. දැන් ඔයගොල්ලෝ ගන්න දේ අනුව දැන් මම මේක මේ දාන්නේ මේ මගේ පැන්ට්‍රි টොප් එක උඩටනේ. ඉතින් මේ අපි දැන් ටයිල් කරන්නනේ යන්නේ. මේ 360යි මම කලින් ගත්ත එක නම් 240යි. ඒ සෑහෙන වෙනසක් කොහොමත් මම එකපාරක් ගම්බහ ගිය මම ඉන්නේ ගම්බහනේ. මම ටවුන් එකට ගිය වෙලාවේ බැලුවම ඊතන නම් 400 ගාණක් වුණා. මේක 360යි. මේ මම දන්නේ ඇයි එච්චර ගණන් ගියේ කියලා. මොකද ගිය අවුරුද්දේ අප්‍රේල් වල තමයි මම ගත්තේ මේ 240 ගානේ. ඒ වුණාට ඒක තරම් ක්වොලිටිත් නෑ. ඒක තිබ්බම නිකන් ඇලවෙලා වගේ මාරම තුනි. මම මෙන්න මේ විදිහට කපලා දැන් ඩබල් ටේප් ගහනවා. ඩබල් ටේප් එක වැඩිපුරම ගහ ගන්න තියෙනවනේ. ඉතින් හොඳයිනේ. ඒ වුණාට මේ ඩබල් ටේප් එච්චර ගහන්න නෑ. ඩබල් ටේප් හරි නැත්නම් මොන හරි ගම් එකක් තියලා ඇලෙව්වොත් මේ හොඳයි. හොඳට ඒ තැන් වල පිහිඳලා ගන්න. නිකන් අර මල්ටිබොන් වගේ එහෙම ඒකත් හොඳයි. ඉතින් මේ වගේ එකක් දැම්මම ගොඩක් හොඳයි. මොකද මොන හරි වැටුණාට අංගලා පිහිදාන්න පුළුවන්. නිකන් කොලයක් කෙලලා තියනවට වැඩිය මේක හරි පිරිසුදුයි. කියන්නේ ක්ලීන්.
මේ වගේ එකක් දාගත්තම සෑහෙන්න මේ කියන්නේ මොකද්ද? කියන්නේ හරිම මේ හොඳයි ඉතින් මොකද මෙහෙම එකක් දාන්න නැතුව නිකන් සිමෙන්ති එක විතරක් තියෙද්දි ඉක්මනට ජරා වෙනවා පිරිසිදු කරගන්න හරි අමාරුයි. මේක එහෙම නැහැ. ගොඩාක් ඇත්තටම මේ හරිම ප්‍රයෝජනවත් මේ එකක් තියෙනකොට. මේක ඉතින් තව කාලයක් මට මේක පාවිච්චි කරන්න පුළුවන්. දැන් මම අරක අවුරුදු එකමාරක්නේ මෙන්න මේ වගේ මේ පෙන්නන්නේ. අන්න එතනින් කපලා දිගටම දැම්මනම් හරි. මම ඒකට මෙන්න මේ වගේ පොඩි මැටි වැඩක් කරා. දිගටම මේ දාන්න නැතුව මම පෙන්නුව ඉර අන්න ඒ වගේ තැනකින් කපලා අනිත් පැත්තට දිගටම දැම්මනම් මේකේ ඩිසයින් එක ලස්සනට ගන්න තිබ්බා. ඒක මට ගාණක් උන්නේ නැහැ. මම මේ විදිහට දැම්මා. එනකොට ඔයගොල්ලෝ ඉතින් ලස්සනට දාන්නකෝ දානකොට. මේ අර ඩිසයින් දෙකක් තියෙන හින්දා තමයි ඒක එහෙම. ඉතින් එහෙම පේන්නේ නැත්තම් ඒ අර මම ඊට පෙන්නපු තැනින් කපලා දැම්මම ලස්සනයි. අන්න එතනට පොඩි කෑල්ලක් මදි වුණා. දැන් මෙතෙන්ට මට යාර දෙකක් ගිහින් තියෙනවා. මම යාර දෙකක් ගත්තා. යාර දෙකක් ගිහින් තියෙනවා. මෙන්න මේ විදිහට තමයි ඉතින් අන්තිමට දැම්මම එන්නේ. දැන් මෙන්න මේකත් ගලවලා අලුතෙන් එකක් දාන්න තමයි ඉන්නේ. ඒක ගලවලා දානකොට මම උලන්න පෙන්නන්නම්. ඔන්න මගේ ඉතුරු වෙච්ච කෑල්ල දැම්මොත් ඔන්නේ පෙන්නපු හරියට විතරයි දාන්න පුළුවන්. ඉතින් තේරුමක් නැති හින්දා මේකට මැච් වෙන පාටක් දාන්න තමයි හදන්නේ. එහා කොනට පොඩි කෑල්ලක් දාන්න ඕනේ. ඉතින් මේ වගේ එකක් පැන්ඩි ටොප් එකක් ටයිල් කරලා නැති කෙනෙකුට ගොඩක් හොඳයි වටිනවා. මොකද මෙතන හොදි හැලුණත් වතුර හැලුණත් ටක් ගාලා පේදුවම ඒක ක්ලීන් කරගන්න පුළුවන් නේ. ඉතින් ටයිල් එකක් අල්ල ගන්නකම් මෙන්න මේ වගේ පිළිවෙලකට තියාගන්න ඉතින් පුළුවන්. මගේ වීඩියෝ එක ඉතින් ඔන්න බැලුවට ගොඩාක් ස්තුතියි. ආයේ අලුත් වීඩියෝ එකක් අරන් එන්නම්. එතකන් ඉතින් මාව channel subscribe කරලා තියාගන්න. ඉක්මනට එන්නම්. ගිහිල්ලා එන්නම්. ජය වේවා.